හෙලෝ ළමයි ඔයාලට කොහොමද හැමෝම සතුටින් පරිස්සමින් කියලා මම හිතනවා. මම ගොඩාක් කාලෙකට පස්සේ තමයි මගේ අලුතින් පටන් ගත්ත ස්ටඩි channel එකට මම පළවෙනි වතාවට වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඉතින් මම මේකේ කැමරා එක කරද්දි මම ඔයාලට දෙයක් කියනවා ඔයාලට පේනවා ඇති. ඒක තමයි දැන් මම ඔයාලට මේ විස්තර කරලා දෙන්න යන්නේ. ඉතින් මම කැමරා එකේ වොයිස් එක දැම්මේ නැත්තේ මට එතන පොඩි පටලැවිල්ලක් වුණා. ඒක නිසා මම වොයිස් රෙකෝඩ් එකක් දානවා කියලා හිතුවා. ඉතින් මම ස්ටඩීස් ටික පටන් ගන්න යන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මම ඉස්සරෝම කරන්න යන්නේ මගේ වර්ක්බුක් එක. මගේ වර්ක්බුක් එක පටන් ගන්නවා. මට ගොඩාක් වැඩ තිබ්බා ළමයි. ඒ කියන්නේ මගේ ඉස්කෝලේ එහෙම මට තිබ්බා මේ හෝම්වර්ක්ස් ටික තමයි අද කොටසක් එහෙම ටයිම් ටේබල් එකකට කරගෙන ගියාම ලේසි. ඉතින් මම ඔයාලට ළඟදිම මගේ ස්ටඩීස් වැඩ කරන්නේ කොහොමද කියලා, ඒ කියන්නේ මම කොහොමද මැනේජ් කරගත්තේ, මේවා කොහොමද මම කරන්න ඉගෙන ගත්තේ කියලා ඔයාලට ළඟදිම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් දැන් අපි ඉස්සරවම වර්ක්බුක් එකේ වැඩ කරමු. ඉතින් ළමයි ඔයාලා මගේ channel එකට අලුත් එක්කෙනෙක් නම් මගේ channel එක subscribers කරලා bell icon එකත් click කරලා අමතක කරන්න එපා. ඉතින් දැන් මම ඔය කියවන්නේ මගේ ලියන වැඩ ටික ඔයාලට කොහොමද කියන්නේ කියලා. ඉතින් මම ඉස්සරෝම මගේ වර්ක්බුක් එක තමයි, ඒ කියන්නේ ඉංග්‍රීසි වර්ක්බුක් එක තමයි මම කරන්න පටන් ගත්තේ. මගේ ඉස්කෝලේ ක්ලාස් ටීචර් කිව්වා මේ වර්ක්බුක් එක නිවාඩු දවස් ටිකේ සම්පූර්ණ කරගෙන එන්න කියලා. ඉතින් මම ඉස්සරවම කරන්න ගත්තේ වර්ක්බුක් එක. මම වර්ක්බුක් එකේ ගොඩාක් වැඩ කරා. දැන් ඔය මම කරන්න යන්නේ මගේ බ්ලැක් පෙන් එකයි බ්ලූ පෙන් එකයි කලර්ස් පෙන් ටිකයි අරගෙන මගේ වර්ක්බුක් එක ලියන්න. මගේ වර්ක්බුක් එකේ ගොඩාක් හිස්තැන් තියෙනවා. මම චුට්ට කරලා තියෙන හින්දා ඒක කරන්න ලේසි. ඉතින් ඔයාලා මගේ channel එකේ මම දැම්මා දිගටම short videos. මට දවස් 2-3ක් සති දෙකක්ද මන් දන්නේ මට දාන්න බැරි වුණා ඔයාලට වීඩියෝස්. ඉතින් මම අද තමයි ඔයාලට දිග වීඩියෝ එකක් අරන් එන පළවෙනි දවස. ඉතින් ඔයාලා දැන් ඔය මම කියන්නේ මම දැන් වර්ක්බුක් එක පටන් ගන්න යන්නේ කියලා. ඔයාලා මගෙන් අහන්න එපා මේ ඇයි මම වොයිස් රෙකෝඩ් දැම්මේ කියලා. ඉතින් මම කලිනුත් කියන්න ඇති. ඉතින් ඒ වගේ තමයි උනේ. දැන් මම ওই වර්ක්බුක් එක කරන ගමන් ඉන්නේ. ඉතින් ඕක බලන්න.